ස්පොයිලර් ඇලර්ට් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද අරන් ඇවිත් තියෙන්නේ Perfect Crown drama එකේ 4 වෙනි කොටස. ඔයාලා මේ drama එකේ පළවෙනි කොටස් තුන බැලුවේ නැත්නම් උඩ තියෙන කාඩ් තුනෙන් ගිහිල්ලා drama එකේ පළවෙනි කොටස් තුන බලලම එන්න. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝට. මාලිගයේ තුලදී චෝයි සිටියේ දැඩි ව්‍යාකූලත්වයකිනි. ඉයන් කුමාරයා හදිසියෙම හූජු සමග තිබූ සම්බන්ධතාවයේ බිඳ දමා විවාහ ගිවිස ගැනීම අවලංගු කළේ මන්දයි ඔහුට සිතාගත නොහැකි විය. කුමාරයා මදක් වසුබට වී තම සිතෙහි ඇති සැබෑ බිය හෙළි කළේය. මම මේ හැමදේම කළේ ඇගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔහු පැවසීය. තම මව මෝටර් රථ අනතුරකින් මිය ගිය අයුරුත් මෙම අනතුර සිතාමතාම හූජුගේ රථයේ තිරිංග අක්‍රිය කර සිදු කරන්නක් බවට අගමැති ලීදුන් අනතුරු ඇඟවීමද ඔහුගේ මතකයට නැගුණි. ඇගේ ජීවිතය රැක ගැනීමට නම් ඇයව මාලිගයෙන් ඈත් කර තැබිය යුතු බවට ඔහුට උපදෙස් ලැබී තිබුණි. සිතුවිලි වලින් මිදුණු කුමාරයා හූජුගේ තත්ත්වයට ගැළපෙන වටිනා සමුගැනීමේ තෑග්ගක් සූදානම් කරන ලෙස චෝයිට අනකලේය. පසුදින චෝයි තමන් හමුවීමට පැමිණීම ගැන හූජු පුදුමයට පත් වූවාය. ඔහු පැමිණ සිටියේ රාජකීය භෝජන සංග්‍රහය සඳහා වූ ඉතා වැදගත් ආරාධනා පත්‍රයක් රැගෙනය. ඒ සමගම ඉයන් කුමාරයා ඇය වෙනුවෙන්ම එවා තිබූ මිලාදික අලංකාර ඇඳුමක්ද ඔහු ඇයට පිළිගැන්වීය. මෙහිදී රාජකීය රීතියක් චෝයි පැවසීය. මාලිගයේ සුදු පැහැ ඇඳිය හැක්කේ රජිනට පමණක් බැවින් ඇයට සුදු පැහැති ඇඳුමක් ඇඳීම තහනම් බවද චෝයි මතක් කර දුන්නේය. මෙම උත්සවයට සහභාගී වීමෙන් හූජුට තවත් රාජකීය ආරාධනා නොලැබෙන බවත්, ව්‍යාපාරයේ දියුණු වන බවත්, ඔවුන්ගේ සම්බන්ධය තවම අවසන් වී නැති බව සමාජයට පෙනී යන බවත් චෝයි පැවසීය. එහෙත් පුදුමයකට මෙන් හූජු එම ආරාධනාව ප්‍රතික්ෂේප කළාය. විවාහය අවසන් වී ඇති බැවින් තමා එහි යාමට කිසිදු හේතුවක් නොමැති බව ඇය තරයේ කියා සිටියාය. චෝයි ආපසු මාලිගාවට ගොස් ඉයන් කුමාරයාට සියල්ල පැවසීය. තමා ඇයට බොහෝසේ ඇවිටිලි කළද ඇය තමාට බැනවදමින් මේ ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය. පසුව රජන ඉයන් කුමාරයා අසලින් වාඩි වී හූජු සමග ඇති සම්බන්ධයේ අනාගතය ගැන විමසුවාය. ඔහු ඇයව මාලිගයෙන් නිරපා හැර ඇති බව රජන දැන සිටියාය. කුමාරයා පැවසුවේ තමා ඇයව ආරක්ෂා කිරීමට ඒ කළ බවත්, එකම එක් කොන්දේසියක් මත විවාහය ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවත්ය. එනම් වෙන්වීමෙන් පසු හූජුට කිසිදු පීඩාවකට ලක් නොවිය යුතු බැවින් රජන විසින්ම ඇයට පෞද්ගලික රාජකීය භෝජන සංග්‍රහයකට ආරාධනා කළ යුතු බවත්ය. එතැන් පටන් ඉයන් කුමාරයා ඇය කැඳවීමට පණිවිඩ වූ සෑම අවස්ථාවකදීම හූජු එය ප්‍රතික්ෂේප කළේය. ඒ කොතරම්ද යත් ඇයට පිස්සු වැදී ඇතැයි කුමාරයා සිතන්නට විය. එවිට චෝයි පැවසුවේ ඇයට එසේ කිරීමට සම්පූර්ණ අයිතියක් ඇති බවයි. තමන්ව අතරමැග දමාගිය මිනිසෙකු සමග නැවත කිසිදු සම්බන්ධයක් පැවැත්වීමට ඇය අකමැති බව ඔහු පෙන්වා දුන්නේය. මේ අතර හූජුගේ ලේකම්වරිය ඇයට අමතුමක් ලබා දුන්නාය. ඇය අදාළ මෙකැනික්වරයා සොයාගත් නමුත් අවාසනාවකට මෙන් ඔහුට විරුද්ධව කිසිදු අපරාධ වාර්තාවක් නොමැති බව ඇය පැවසුවාය. හූජු වහාම ඇගේ තියුණු බුද්ධිය ක්‍රියාත්මක කළාය. මෙකැනික් වැඩපොළට ඉදිරියෙන් ඇති සුපිරි වෙළඳසැලේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කරන ලෙස ඇය ලේකම්වරියට අණකලාය. එම ඇමතුම අවසන් වූ සැනින් ඇයට ඉයන් කුමාරයාගෙන් පණිවිඩයක් ලැබුණි. ඔහුව හමුවීමට ගිය විට ඔහු ව්‍යාකූලත්වයෙන් යුතුව ඇගෙන් ප්‍රශ්න කළේය. මම ඔයා වෙනුවෙන් ඇඳුම් පැළඳුම් පෙනුම වගේම රාජකීය සිරිත් විරිත් පවා සූදානම් කරලා තියෙති ඔයා භෝජන සංග්‍රහයට එන්න බයයි ඔහු විමසුවේය. හූජු ඔහු දෙස උපහාසාත්මක බැලුවාය. ඔයාම නේද කිව්වේ මම යන්නේන තැන කරදරයි විනාශයක් සිද්ධ වෙන්න කියලා. ඉතින් ඇයි දැන් මට එන්න කියලා මෙච්චර බල කරන්නේ? ඉයන් කුමාරයා නොසන්සුන් විය. තමා ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවත්, විවාහ වීමටත් පෙර මෙතරම් දේවල් සිදු වූයේ නම් සැබවින්ම විවාහ වූ පසු තව මොනවා සිදුවිය හැකිදැයි ඔහු ඇසීය. හූජු නැගී සිටිමින් ඔහුව බියගුල්ලෙකු ලෙස හැඳින්වූවාය. හදිසියෙම එතන තිබූ ඊතලයක් අතරගෙන සරදන් සහගත ලෙස මෙසේ පැවසුවාය. ඔයා බලලුන්ට ගොඩක් ආදරේ පාටයි. ඊට වඩා හොඳයි ඔයා ඒ සත්තුන්ව ආරක්ෂා කරලා බැලුව. ඇය ඊතලේ විදීමට පෙර කුමාරයා හා වහ ඉදිරියට පැන ඒ උදුරා ගැනීමට යාමේදී ඔහුගේ අත තුවාල විය. ඔහු කෝපයෙන් ඇයට බැනවැදුනේ ඇයට පිස්සු හැදී ඇති බව පැවසමිනි. හූජු ඔහුගේ තුවාල වූ අත තදින් අල්ලා ගත්තාය.
කෙනෙක්ව ආරක්ෂා කරන්න ඕනේ නම් පසුබහින්නේ නැතුව පෙරලා පහර දෙන්න ඕනේ. මම ඔයාගෙන් දැක්කේ යටත් වීම විතරයි. ඒ නිසයි ඔයාට වඩා පහත් මිනිස්සු ඉස්සරහත් ඔයා හැමදාම පරදින්නේ. මට ඔයාගෙන් ඕන උනේ රාජකීය තත්ත්වය විතරක් නෙමෙයි. ඔයා ඔයාගේ ඉලක්ක දිනා ගන්න සටන් කරනවා දකින්නයි මට ඕන උනේ. හූජු පැවසුවාය. ඒ මොහොතේම සමාගමේ තාක්ෂණික කණ්ඩායම ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ මෙකැනික්වරයාව සොයා ගැනීමට සමත් විය. එක් කැමරාවක ඔහු සිටින දුටු අතර ඔහු මුදල් ගෙවා තිබුණේ කාසල් කාඩ් යන නෙදුමිනි. එහි ඇති ලොකුම කම්පනය වූයේ එම මූල්‍ය සමාගම වගකීම දරන්නේ හූජුගේ පියා වීමයි. රාත්‍රී සඳේලිය යට සිටගෙන සිටි අගමැති ලීට හූජු තමාගේ විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරමින් පැවසූ වදන් සිහිවිය. ඇය ඔහුව ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුගේ බලතල පවතින්නේ වසර 5ක දූර කාලයකට පමණක් බැවිනි. ඉයන් කුමාරයා ඇයව දික්කසාද කළද ඔහු සැමදා රාජකීය පවුලේ කුමාරයෙකු ලෙසින් පසුවේ. එහෙත් අගමැතිවරයාට නැවත බලයට පත්වීමට නම් තවත් දූර කාලයක් සටන් කළ යුතුය. ඇය හැඟීම් වලට වඩා තමන්ගේ වාසි සහ ලාභ ප්‍රයෝජන ඉතා සූක්ෂම ලෙස ගණන් බලා ඇති බව මින් පැහැදිලි විය. අවසාන දිනයේදී ඉයන් කුමාරයා නැවතත් හූජු අමතා ඇගේම යහපත උදෙසා උත්සවයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. ඇය ඔහුට හෝ ඔහුගේ බලලුන්ට රිදවීමට අකමැති බව පවසමින් සමාව ඇයද සිටියාය. ඔහුද ඇයට දුන් පොරොන්දුව ඉටුකිරීමට නොහැකි වීම ගැන සමාව ඉල්ලා සිටියේය. පසුදින හූජු භෝජන සංග්‍රහයට පැමිණීමට එකඟ වූ බව දැනගත් චෝයි මහත් ප්‍රීතියට පත්විය. ඔහු ඇයට රාජකීය සිරිත් විරිත් පිළිබඳ විස්තර කරන්නට විය. මාලිගයේ සෑම අමුත්තෙකුටම නිල පදවියක් ඇති අතර ඔවුන් අසුන් ගත යුත්තේ සමාජ දූරාවලියකට අනුවය. පළමු කොටස කුඩා උත්සවයක් වන අතර එහිදී රැජින අමුත්තන් හමු වී අදහස් හුවමාරු කරගනී. දෙවැනි කොටස අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාගී වන අති උත්කර්ෂවත් මහත් උත්සවයකි. කෙසේ වෙතත් හූජු උසස් නිලධාරියෙකු හෝ වංශවතෙකු නොවන බැවින් ඇයට නිල පදවියක් නොමැති බවත් ඒ නිසා ඇයට අසුන් ගැනීමට සිදුවන්නේ ශාලාවේ අවසාන පේළියේ බවත් ඔහු පැවසීය. හූජු එවිට සිනාසුනේය. ඒ කියන්නේ මම දැනටමත් විවාහ වෙලා හිටියනම් මම වාඩි වෙන්නේ ඉස්සරහම පේළියේ නේද? ඇය සමච්චලයෙන් ඇසුවාය. දින කිහිපයකට පසු උත්සවයේ කටයුතු ආරම්භ විය. හූජු උත්සවයට නොපැමිණෙන බව සිතූ රැජින සිටියේ ඉතා ප්‍රීතියෙනි. එහෙත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව රැජිනගේ සියලු නීති රීති සහ සිරිත් විරිත් බිඳ දමමින් හූජු එතනට පැමිණියාය. ඇය හැඳ සිටියේ ඉතා නවීන ආකර්ෂණීය සුදු පැහැති කලිසම් ඇඳුමකිනි. ඒ රැජිනට කළ ඍජු අභියෝගයක් විය. රැජින දෙඩ්ලස කෝපයට පත් වූවද ඇය එය පාලනය කරගත්තාය. රැජින වංශවත් කාන්තාවන් සමග පිටතට ඇවිද යාමට තීරණය කළාය. දැඩි හිරු රශ්මිය නිසා හූජු අපහසුවෙන් සිටිනු දුටු රැජින එයින් ප්‍රයෝජන ගෙන ඇය තවමත් දෙවැනි පෙළේ සාමාන්‍ය කාන්තාවක බව මතක් කර දීමට ඇයව අවුවේ බොහෝ දුරක් ඇවිද්දවීමට කටයුතු කළාය. එහෙත් සියල්ලන් පුදුමයට පත් කරමින් ඉයන් කුමාරයා හූජු වෙත පිය නැගුවේය. ඔහු ඇය දෙස බලා මෙසේ පැවසීය. මට කියලා දෙන්න ඉදිරියට යන්න ඕනේ කොහොමද කියලා. මම මින්පස්සේ කාටවත් යටත් වෙන්නේ නැහැ. මම ඔයා එක්ක එකතු වෙලා මගේ උපරිම ශක්තියෙන් සටන් කරනවා. කියා ඔවුන් දෙදෙනා සියලු දෙනා ඉදිරියේදී මහත් අභිමානයෙන් යුතුව එකට ඇවිද ගියාය. අනතුරුව මාලිගාවේ සේවිකාවන්ගේ උදව් ඇතිව හූජු ලස්සන ඇඳුමකින් සැරසුණාය. ඉයන් කුමාරයා ඇය එනතුරු නොසන්සුන්ව බලා සිටියේ. ඇය ඉදිරියට පැමිණි මොහොතේ සිටම ඇගේ ලස්සන දැක කුමාරයා පුදුමයට පත්විය. ඒ අතරතුරදී කිරුළහිමි යොන් කුමාරයාද උත්සවයට සූදානමින් වෙමින් සිටියේය. රැජින ඔහුට මේට සහභාගී නොවන ලෙස ඉල්ලා තිබුණද මෙම උත්සවය විනාශ කිරීමට හූජුට කරදර කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු පරාජය කර අලුදූවිලි කිරීමට ඔහු තීරණය කළ සිටියේය. රැජින අගමැති ලී මහතාද සමගින් ඉතා අලංකාර ලෙස සැරසී භෝජන ශාලාවට ඇතුළු වූවාය. ඇය එහි සිටි උසස් වංශවත් තරුණියක පෙන්වමින් ඇය ඉයන් කුමාරයාට ඉතා ගැළපෙන බව අගමැතිවරයාට රහසින් පැවසුවාය. රැජින තවමත් සෑම දෙයක්ම තම පාලනය යටතේ තබා ගැනීමට උත්සාහ කරන බවත් හූජු යනු ළඟදීම මාලිගාවෙන් පිට වී යන තාවකාලික අමුත්තෙකු බව ඇය ඇඟවීමට උත්සාහ කළේය. භෝජන සංග්‍රහය ආරම්භ වෙත්ම මුළු මහත් ශාලාවම නිශ්ශබ්ද විය. සිනමා තරුවක් මෙන් අතිශය කඩවසම් ලෙස නිල රාජකීය ඇඳුමින් සැරසුණු ඉයන් කුමාරයා හූජුගේ අත අල්ලාගෙන ශාලාවට ඇතුළු විය. හූජුද සැරසී සිටියේ නෙත් අදහාගත නොහැකි තරම් අලංකාර ඇඳුමකිනි. ඔවුන් දෙදෙනාගේ රූපශ්‍රිය සහ අභිමානවත් පෙනුම හමුවේ එහි සිටි සියල්ලන්ම මන්මත් වූහ.
සංගීත රාවය මැද ඔවුන් තමන්ගේ පළමු නර්තනය ආරම්භ කළහ. නර්තනයේ මැදයේදී මුළු මහත් රාජකීය සභාවම මවිතයට පත් කරමින් ඉයන් කුමාරයා අතිශය රොමැන්ටික් පියවරක් ලැබුවේය. ඔවුන් සියල්ලන් ඉදිරියේම එක් දණක් බිමින් හිඳ තමන්ගේ මියගේ මෑණියන් වූ හුවාන් රජිනගේ රාජකීය මුද්ද ඇයට දිගු කරමින් විවාහ යෝජනාවක් කළේය. හූජුවට අදහාගත නොහැකි තරම් මහත් ප්‍රීතියක් දැනුනි. ඇය සතුටු කඳුළු පුරවා ගනිමින් එම මුද්ද පැළඳ ගත්තාය. එතනින් නොනවතුන ඉයන් කුමාරයා ඇගේ අත අල්ලාගෙන කෙලින්ම කිරුළහිම් කුමාරයා වෙත පිය නැගුවේය. තමන්ගේ විවාහයට ආශිර්වාදය ලබා දෙන ලෙස ඔහු කුඩා කුමාරයාගෙන් ඉල්ලා සිටියේය. රැජින වියරුවෙන් මෙන් යොන් කුමාරයා වෙත දිවහාවේ ඒ වළක්වා ඔහු ලවා යෝජනාව ප්‍රතික්ෂේප කරවීමට. එහෙත් රැජිනගේ බලාපොරොත්තු සුන් කරමින් කුඩා කුමාරයා අසුනෙන් නැගී සිටියේය. ඔහු රාජකීය සියල්ලන් මාධ්‍යයේම තමාගේ පූර්ණ අනුමැතිය සහ ආශිර්වාදය මෙම විවාහයට ලබා දුන්නේය. මෙම පුවත ලැබුගින්නක්සේ රට පුරා පැතිර ගිය අතර කෝපයෙන් දැවෙන රැජින හැර අනෙක් සියල්ලෝම ඔවුන් වෙනුවෙන් ප්‍රීති වූහ. සියල්ල උඩියටිකුරු වී ඇති බව වටහාගත් අගමැති ලී මහතා දැඩි ව්‍යාකූලත්වයකින් යුතුව මදක් සංසුන් වීම සඳහා ශාලාවෙන් පිටතට පැමිණියේය. රැජින වහාම ඔහු වෙත ගොස් තමාගේ අගමැති බලතල පාවිච්චි කර මෙම විවාහය නතර කරන ලෙස බල කළාය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. රැජින නැවත ශාලාවට පැමිණි විට ඉයන් කුමාරයා ඇයට නර්තනය සඳහා ආරාධනා කළේය. ඔයා මේ විදිහට මාව රවටයි කියලා මම නම් හීනකින්වත් හිතුවේ නැහැ. මම මේ විවාහයට ලේසින් ඉඩ දෙන්නේ නැහැ කියමින් රැජින රහසින් තර්ජනය කළාය. කුමාරයා ඉතා සංසුන්ව ඇයට පිළිතුරු දුන්නේය. කිරුළහිමි කුමාරයා දීපු රාජකීය අනකට පිටින් යන්න ඔයාට බෑ. මේ විවාහය සිද්ධ වෙන්නේ ඔයාගේ කොන්දේසි වලට නම් නෙමෙයි. මගේ කොන්දේසි වලට. මොකද පහුගිය රජතුමාගේ අන්තිම කැමැති පත්‍රය වෙනස් කරපු එක පිටුපස තියෙන සැබෑ බිහිසුණු රහස් ඔක්කොම මම දන්නවා. මේ ඇසුසෙනි රජින ගැරගසුනාය. තමා මහා උගලකට හසු වී ඇති බව ඇයට වැටහුණි. ශාලාවේ අනෙක් පසින් හූජු අගමැති ලී සමග නර්තනයේ යෙදුනාය. ඔහු තමන්ගේ පාසල් අවධිය සිහිපත් කළේ තවමත් ඇය කෙරෙහි ඔහුගේ සිතේ ඇති සෙනෙහස පෙන්වමිනි. තමන්ගේ විවාහයට විරුද්ධ නොවන ලෙසත් තමන් කවදා ඔප්පු කිරීමට තමාට අවස්ථාවක් දෙන ලෙසත් ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහු එකම එක කොන්දේසියක් මත ඊට එකඟ විය. එනම් මින්පසු තමාට බොරු නොකියා අවංක වන ලෙසයි. එසේ වුවහොත් තමා සැමදා ඇගේ පාර්ශ්වයේ සිටින බවට ඔහු පොරොන්දු විය. භෝජන සංග්‍රහයෙන් පසු හූජු රැජිනගේ රාජකීය මුද්ද දෙස බැලමින් අතිශය සතුටින් පසු වූවාය. ඉයන් කුමාරයාගේ මව නිතරම මේ මුද්ද පැළඳ සිටි අයුරු තමාට මතක ඇති බව ඇය පැවසුවාය. ඔවුන්ගේ විවාහය හුදෙක් වාසිතකා කරන්නක් වුවද ක්‍රමයෙන් ඔවුන්ගේ සිත් එකිනෙකාට සමීප වන්නට විය. කුමාරයා සිනාසෙමින් පැවසුවේ මේ ජාතික වස්තුවක් බැවින් දික්කසාදයෙන් පසු ඇයට මේ ආපසු දීමට සිදුවන බවයි. එහෙත් ඔහු දැන්ටමත් ඇයට ආදරය කිරීමට පටන්ගෙන ඇති බව ඔහුගේ දැස් වලින් පෙනෙන්නට තිබුණි. පසු චෝයි ලේකම්වරිය සමග පාඩි වී සිටි අතර ඔහු ඇය කෙරෙහි සිතින් බැඳී ඇති බවට පැහැදිලි විය. ඉයන් සහ හූජු එහි පැමිණෙන විට ලේකම්වරිය කියා සිටියේ භෝජන සංග්‍රහයේ රහසේ ඇති වූ ආందోලනාත්මක පුවත නිසා රටේ සියලුම ප්‍රධාන මාධ්‍ය ආයතන හූජුගේ සම්මුඛ පරීක්ෂාවක් ඉල්ලා සිටින බවයි. හූජු ඊට වහාම එකඟ වූ අතර පසුදින පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවේදී රාජකීය මුද්ද පැළඳීමට අවසර දෙන ලෙස කුමාරයාගෙන් ඉල්ලා සිටියේය. මේ අතර තේජු තම සහෝදරිය කුමාරයා සමග විවාහ වීමට යන පුවත ගැන සතුටු වූවද යම් කිසිවක් වැරදී ඇති බවට සැක කළේය. විශේෂයෙන්ම තමන් සෙවූ මැකැනික්වරයා හදිසියේම මිය ගොස් ඇති බව දැනගැනීමෙන් පසු ඉදිරියේදී මහා විනාශයක් සිදුවීමට යන බව ඔහුට වැටහුණි. පසුදින රංග වංශවතුන් රැජින හමුවීමට පැමිණ සිටියේ. රැජින මෙම විවාහයට එකඟ වීම ගැන ඔහු පුදුමයට පත්විය. මේ රාජකීය අනක් මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉයන් කුමාරයා පරණ රජතුමාගේ අන්තිම කැමැති පත්‍රය ගැන හැමදේම දන්නවා. රැජින රහස හෙළි කළාය. මෙහිදී තවත් බිහිසුණු සත්‍යයක් අනාවරණය විය. පරණ රජු තමාගේ අන්තිම කැමැති පත්‍රයෙන් රාජ්‍යත්වයේ පැවරීමට සැලසුම් කර තිබුණේ ඉයන් කුමාරයාට. එහෙත් රැජින එම ලියවිල්ල ඉරා පුළුස්සා දමා රජුව ඝාතනය කර තමාගේ කුමාරයා රජ කරවීමට උත්සාහ කර බව මෙහිදී පැහැදිලි විය. ඇය රැංක්ට පැවසුවේ තමා විවාහයට එකඟ වූයේ කැමැත්තෙන් නොව ඊට විරුද්ධ විය නොහැකි නිසා බවයි. ඒ වෙනුවට හූජු සහ ඉයන් කුමාරයාගේ ඇති ලොකුම දුර්වලකම් බව ඔප්පු කර ඇයව ඍජුවම අනතුරේ හෙළීමට ඇය සැලසුම් කළාය.
හූජු මාධ්‍ය වෙත ඉතා සාර්ථකව සමුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඉයන් කුමාරයා තමාගේ පාසල් මිතුරෙකු බවත් ඔහු තමන්ව නිරන්තරයෙන් ආරක්ෂා කරන බවත් ඉතා සුන්දර ලෙස විස්තර කළාය. රූපවාහිනිය මේ නරඹමින් සිටි ඉයන් කුමාරයා ඇගේ අහිංසක කතාවට සිනාසුණු අතර ඔහු ඇයට සැබවින්ම ආදරය කරන බව ඉන් පැහැදිලි විය. පසුව මාලිගාව තුළදී රජිනට ඔත්තු සපයන ඔත්තුකාරයෙකු සිටින බැවින් හූජුට නැවතත් තමන්ගේ ආරක්ෂාව යටතේ රාජකීය නිවාසයට නැවත පැමිණ ලෙස කුමාරයා ඉල්ලා සිටියේය. ඇගේ ආරක්ෂාව වෙනුවෙන් දූ මාලිගාවේ නැවතී ඇය ගැන විමසිල්ලෙන් සිටීමට ඔහු තීරණය කළේය. පසුදින හූජු අගමැති ලී සමග ඉයන් කුමාරයා හමුවීමට පැමිණියාය. සිදු වූ සියලු කරදරවලින් පසු තමන්ගේ විවාහ උත්සවය මුළු රටට බොහෝ කලක් කතා කරන මහා රාජකීය මංගල්‍යයක් ලෙස ගැනීමට කුමාරයා තීරණය කළේය. සාකච්ඡාව අතරතුරදී අගමැති ලී හූජු සමග සමීප වෙමින් විහිළු තහළු කරගන්නට වූ අතර ඒ දුටු ඉයන් කුමාරයා දැඩි ලෙස ඊර්ෂ්‍යාවක් දැනුනි. තව දින දෙකකින් ඇය තමන්ගේ බිරිඳ වන බැවින් තමා මෙසේ හැසිරීම වැරදී ඇති බව ඔහු තමන්ටම කියා ගත්තේය. කෙසේ වෙතත් අගමැති ලී තමන්ගේ රහස් විවාහ ගිවිසුම ගැන දැනගන්නා බව දැන ගැනීමෙන් කුමාරයා කම්පනයට පත්විය. ඔහු ඒ ගැන හූජු සමග වාද කළහ. නමුත් ඇය ඔහු සංසුන් කළාය. මම මේ මාලිගාවේ වැඩියෙන්ම විශ්වාස කරන්නේ අගමැති ලීව. අපේ ඉලක්කවලට යන්න එයා අපේ පැත්තේ ඉන්න ඕනේ. මොකද මට තාම ඔයාව සම්පූර්ණයෙන් විශ්වාස නැහැ. ඔයා මාව ඕනෑම වෙලාවක දාලා යයි කියලා මට හිතෙනවා. හූජු පැවසීය. ඉන්පසු ඔවුන් දෙදෙනා වාඩි වී තමාගේ විවාහයේ කොන්දේසි ලියන්නට වූහ. ඒ අවසර 3ක කාලයකට පමණක් වළංගු වන අතර ඔවුන් අතර ඇති සියල්ල රහසක් ලෙස පැවතිය යුතුය. ඔවුන් එය ලියා අවසන් කිරීමට පෙර රජන හදිසියේ කාමරයට ඇතුළු වූ අතර ඔවුහු වහාම එම ලියවිලි සැඟවූහ. තමන් ඔවුන් මෙහි සිටින බව අසා ළඟදීම එකම පවුලක් වන බැවින් රාත්‍රී ආහාරය සඳහා පෞද්ගලිකව ආරාධනා කිරීමට පැමිණ බව රජින පැවසුවාය. කෑම මේසේදී සියල්ලෝම සිනාසමින් කතා කළද රජින උපක්‍රමශීලී ලෙස ඉයන් කුමාරයාගේ පියා සහ සහෝදරයාගේ මරණවලට ඔහු වරදකරු ඇති බව පවසමින් ඔවුන් දෙදෙනා අතර භේදයක් ඇති කිරීමට උත්සාහ කළාය. ඒ තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ හූජු වහාම කුමාරයාගේ අතින් අල්ලාගෙන එතනින් නැගිට පිටතට ආවාය. මම තවම ඔයාව කසාද බැඳලා නැති නිසායි බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ. නැත්නම් මම අද ඒ රජිනගේ කොණ්ඩෙන් ඇදලා එළියට දානවා. අපි කසාද බැඳලා පස්සේ නම් ඔයාගේ ගමනට හරස් වෙන ඕනම කෙනෙක්ව මම විනාශ කරලා දානවා. ඇය දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පැවසුවාය. ඉයන් කුමාරයා ඇගේ වදන් වලින් හදවතින්ම සිනාසුනේය. මාලිගාවේ ඇති පීඩනයෙන් තමා වෙහෙසට පත් ඇති බැවින් තමන්ව මාලිගයෙන් බැහැර කර රැගෙන යන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේය. හූජු ඔහුව තමන්ගේ සුඛෝපභෝගී යාත්‍රාව වෙත කැඳවාගෙන ගියාය. මාලිගාවේ නීති රීති නිසා මෙතෙක් ඔහුට අහිමි වූ සියලුම රසවත් ආහාර වලින් ඇය ඔහුට සංග්‍රහ කළාය. කතාව අවසානයේ තවත් සුන්දර රහසක් හෙළිවෙනවා. එනම් මහා භෝජන සංග්‍රහයට පෙර දිනක ඉයන් කුමාරයා පෞද්ගලිකව හූජු හමුවීමට පැමිණ තිබුණි. එහිදී ඔවුන් දෙදෙනා එක්ව එදා රාත්‍රියේ නැටු නර්තනය රහසින් පුහුණු වී තිබුණි. එයින් පැහැදිලි වන්නේ ඔවුන් දෙදෙනා අතර ඇති ඒ සුඳුරු ආදර කතාව ඔවුන් සිතනවාටත් වඩා බොහෝ කාලයකට පෙර සිටම රහසින් ආරම්භ වී තිබූ බවයි. මෙන්න මේ විදිහට පර්ෆෙක්ට් ක්‍රවුන් ඩ්‍රාමා එකේ 4 වෙනි කොටස අවසන් වෙනවා. ඉතින් ඔයාලා කතාවේ ඊළඟ කොටස් ටික බලන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.